දෙංගුනේ හදන්නේ. ඕකේ. ඔව් ඉතින් මොනව කරන්නද? පණ තියෙනවද ඔයාලට දැන් වැඩ කරන්න? කොහොම හරි ඉතින් අර ලිමිට් අපමණ ටිකක් අරගෙන කන්සිස්ටන්සි එක තියාගෙන යනවා. හිමිට චුට්ට වැඩි කරනවා. අපමණ රේන්ජ් එක මොකද එකපාරට බෑ. අමාරුයි. වඩා ඉතින් සීරියස් නේ තත්ත්වනේ. අමාරු එකපාරට මහන්සි වෙන්න බෑ. අපි දන්නේ මම වුණත් ඉස්සර කන්සිඩර් කරලා මට මේ ගාන afford කරන්න පුළුවන්ද කියන එක. ඒ නිසා මම හැමෝටම මගේ යාළුවෙක්ට මම කියනවා අපොයින්ට්මන්ට් එකක් දාන්න කලින් මෙන්න මේක තමයි ඉස්සර. පැය 6ක් 7ක් යනවා කියනවා. හරිද? ඕගොල්ලන්ගේ process එක අනුව ඊට පස්සේ දෙවෙනි කාරණේ තමයි සාමාන්‍යයෙන් මේ රේන්ජ් එකෙන් එහා තමයි ඕගොල්ලන්ගේ hair colors ඒ වගේ දේවල් යන්නේ. blonde එකක් කරලාගෙන bleach එක full bleach එකක් කරලා නම් මේකෙන් එහා අපි x කියලා ගමුකෝ amount එක. ඔයාලා ගානේ කියා ගන්න ආවට පස්සේ. හරිද? x amount එකෙන් එහා bleach කරනවා නම්. එහෙම නැත්නම් bleach නොකර යනවා නම් මේ amount එකෙන් එහා. ඒක මං කියනවා. ඉතින් මගේ යාළුවෙක් තුනේ යන්න කලින් ඔයාලා ඒක ලස්සනට කියනවා. ඇත්තටම මං කියනවා. මොකද නැත්තම් ඇවිල්ලා හැරිලා යන එක යාර අපරාධන සමහරක් කට්ටිය මගේ ගොඩක් යාළුවෝ ඉන්නවා කුරුණෑගල. කුරුණෑගල ඉඳන් මෙහෙ ඇවිල්ලා ආය බොරු වැඩන්නේ කොළඹත් ඇවිල්ලා යනවා. ඒතකොට එයාට afford කරන්න පුළුවන් නම් එන්න කියන එක මං කියනවා. ඒතකොට මගේ තව හොඳ යාළුවෙක් නම් මම ඉතින් කතා කරලා ඩිස්කවුන්ට් එකක් දාලා දෙනවා. ඒක වෙනම කතාවක්. ඒක වෙන කතාවක්. ඊට අමතරව ඉතින් හොඳම යාළුවෙක් වුණත් අපොයින්ට්මන්ට් එකක් දාලා දෙන්න බෑ. ඒක මට කරන්න දෙයක් නෑ. පස්සේ වැඩ දන්නේ. ඉතින් ඕක තමයි ඉතින්. ඒ නිසා මම එන්න කලින් උපදෙස් ටික දීලා එවන්නේ. එයාට ඒ ගාන වියදම් කරලා ඒ ගානට හරියන ට්‍රීට්මන්ට් එක ගන්න පුළුවන් නම් එන්න කියන. මොකද ආවට පස්සේ අම්මෝ ඒකේ ගණන් කියලා කිව්වොත් මට අහගන්න වෙනවා යාළුවන්ගේ. නෑ ෆොක්සි ඇත්තටම කිව්වොත් ඔයා එක්ස්පීරියන්ස් කරා කොහොමද ඔයාගේ බ්ලොන්ඩ් එක කියලා නේ. අපි හයි බ්ලීච් එකකට ගියේ කියන්නේ හයි ලෙවල් එකක්. සූම් කරලා පෙන්නන්න මම මේ බස්. සූම් කරලා පෙන්නන්න. එහෙම වෙලක් කොණ්ඩෙට අද දෙනවා කියන්නත් බෑනේ. ගොඩක් නෑ මම නම් කරනවානේ බැරි වුණොත් ඉගයක් හරි දාගන්න කොන්නේ කියෝ. ඒක කියන්න එපා. හරි අපි ඔයාලගේ කොණ්ඩේ පරිස්සම් කරනවා. නේ පොතුත් කනවා. කාලෙවල දානවා. යාළුවෙන් දාපු එකට පෙන්නු. ඉස්සෙල්ලම ෆොක්සි ඇප්‍රීෂিয়েට් කරන්න ඕන ඔයාගේ මේන්ටේනින් පාත් එක. සීරියස්ලි. ඒක ඔයාලට මතකයි නේ අපි ඇෂන් බ්ලොන්ඩ් එකකට ගියා. ඇෂන් බ්ලොන්ඩ් මේකනේ මම ෆස්ට් ටයිම් ඔච්චර බ්ලීච් එකක් කරේ. ගියේ. ඉතින් ගිහිල්ලා ටෙක්ස්චර් එක වයිස් බ්‍රේකේජස් වයිස් මොකද හිතෙන්නේ? ඔයා කියන්නේ. නෑ ඒවා අපේ මනුස්සයා බයිනවා රට ගියොත් ඒ අනිවාර්යෙන් ආරයගේ මේකයි කිලෝ ගණක් එන්නේ කන්ඩිෂනර් hair mask ඒවා ඉතින් මෙහෙමයි පඩියෙන් භාගයක් වෙන් කරනවා ඒවට නෑ මම නම් ඇත්තටම කන්ඩිෂනර් කරලා ඔයා ආසයි නේ ඔයා ආසයි ආගේ කොණ්ඩේ ලස්සන තියනවා ඔය ක්‍රවුන් එක ලස්සන තියාගෙන ඔයා ආසයි සෝ ඉතින් ඔයා මේන්ටේන් කරනවා මෙන්න මේ කැලලට කට්ටිය ලස්සනයි කිව්වා අලුතෙන් අම්මට ඒක දැන් පේන්නේ නෑනේ බ්ලෙන්ඩ් වෙලා දැන් ගියාට පස්සේ පොඩ්ඩ ලස්සනට එලා දෙනවා මට හිතෙනවා මම ලස්සනයි කියලා